හරි. අද අපි කතා කරන්න යන්නේ ඉනෝගැනික් වල පොඩි වැදගත් පොයින්ට් එකක්. ඒක සමා තණුක අම්ල වල අද්‍රව්‍ය අවක්ෂේප. ඒක ගත්තහම තණුක අම්ල වල දිය වෙන්නේ නැති. ඒ කියන්නේ අද්‍රව්‍ය අවක්ෂේප පහක් තියෙනවා. ඒ පහ තමයි මෙන්න මේ පස් දෙනා. AgCl, AgBr, AgI, PbCl2, බේරියම් සල්ෆේට්. හරිද? මේ AgCl, AgBr, AgI මෙන්න මේ තුන් දෙනාට අපි සිල්වර් හේලයිඩ් කියලා නමක් දෙනවා. එයාලා ඒ කියන්නේ සිල්වර් ලෝහයෙන් හැදිච්ච හේලයිඩ් නිසා අපි යාලට සිල්වර් හේලයිඩ් කියලා කියනවා. AgCl ගත්තාම සුදු පාටයි අවක්ෂේපය. AgBr ගත්තාම ලා කහ හෝ සුදු පාටක්. ඒ කියන්නේ නිකන් ක්‍රීම් පාටට උඩු පාටක්. ක්‍රීම් පාට කියලා සාමාන්‍යයෙන් කියන්නේ ලා කහ හෝ සුදු කියලා තමයි කියන්නේ. AgI එයා තද කහ හෝ කහ පාටයි. ඊට පස්සේ PbCl2 ඒ කියන්නේ lead chloride. lead chloride ගත්තාම එයාත් සුදු පාටයි. ඊට පස්සේ අපිට තියෙන අන්තිමට barium sulfate. barium sulfate ගත්තාම එයාත් සුදු පාටයි. මෙන්න මේ පස් දෙනාගෙදී අපිට වැදගත්ම ඒ කියන්නේ ටිකක් වැඩිපුර මතක තියෙන්න ඕනේ මෙන්න මේ barium sulfate වල. ඒ මොකද කියනවා නම් ගොඩක් තැන්වල ඒ කියන්නේ ගොඩක් ප්‍රශ්නවල අපිට දකින්න පුළුවන් මොකක් හරි කැටායන මිශ්‍රණයකට හරි මොකේකට හරි තනුක සල්ෆියුරික් ඒ කියන්නේ තනුක H2SO4 අම්ලය දාපුවම අපිට කියනවා දිය නොවන අවක්ෂේපයක් හම්බ වෙනවා. කියන්නේ තනුක ඒ කියන්නේ තනුක H2SO4 මාධ්‍යයක්නේ තියෙන. එතකොට තනුක සල්ෆියුරික් දාපුවම ඒ තනුක ආම්ලික මාධ්‍යයේ දිය නොවන අවක්ෂේපයක් ඇති වෙනවා කියනවා. හරිද? එතකොට අපිට මතක් වෙන්න ඕනේ මෙන්න මේ අවක්ෂේප පස් දෙනා. හරිද? ඒ අතරිනුත් ගොඩක් වෙලාවට තනුක සල්ෆියුරික් ඒ කියන්නේ සල්ෆියුරික් වල තියෙන මෙන්න මේ H2SO4 ගේ තියෙන මෙන්න මේ සල්ෆේට් කාණ්ඩය. මෙන්න මේ සල්ෆේට් කාණ්ඩයෙන් ඇති වෙන අවක්ෂේපය බේරියම් සල්ෆේට් කියලා අපිට මතක් වෙන්න ඕනේ. ප්‍රශ්නේ දැකපු ගමන්. ඒ නිසා මෙන්න මේ අවක්ෂේප පහ හොඳට මතක තියාගෙන යන්න ඕනේ පේපරේ කරද්දී. මේ වගේ තව වැදගත් කරුණු ඉනෝගැනික් වල අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා.